ඉතින් ලව් එකක් බම් මේක. තානියට එන්නවා බා ඒක බලද්දි. නැතුව ඒක නෙමෙයි බං. උඹ වැලන්ටයින් එක මොකද කරේ බං? ඇත්තට වැලන්ටයින් එක මොකද කරේ බං? මම ආන්නම් කරේ. අද නම් ඉවරයි. මුන්ට දැන් ඔක්කොටම ගෙල්ල ඉන්නවා මට තමයි නැත්තේ. දැන් මුන්ට බොරුවක් ගොතන්න යනවා. මට වෙයි කැරෙන හීගානට මොකද කෙල්ල සෙට් වෙන්නේ. දෙන්නම්කෝ මං අද මුන්ට කොහමද බොරුවක් ගොතලා. මචං මවද? තමන් කෑල්ලත් එක්ක සිංගප්පූරු ගිහලා වටයක් දාලා හවස ගෙදර ආවද? ඊට කෑල්ල කිව්වා ගෝල් බේස් ගන්න කියලා. ගෝල් බේස් එක කාලා බීලා අඳු මරමම අරගෙන මාරු ආතලයක් ගත්තේ මම. කියන බොරු පිළිගන්නේ කොහොමද බං? මං දන්න කාලේ මුට කෑල්ලක් හිටියේ නෑ. ඔබේ ළඟකදී මං සෙට් උනේ ඔබට මං හිතන්නේ කිව්වේ. උඹට ප්‍රයිවට් ජෙට් එකක් තිබ්බම මම සිංගප්පූරු ගිහිල්ලා දවල් හවස එන්න. අද ජෙට් එක තිබ්බම ඒකේ නැග්ගා. ඒ වටයක් දාලා ආය එයාපෝට් එකේ කොට තව එකක් තිබ්බ එන්න ගල මෙහෙට ඇවිල්ලා. ගෙදර ආවට පස්සේ කෑල්ල ගිහලා ඔක්කොම බේසනවා. ඉතින් මම කියන්නේ මාර පොරක් ඈ. මේ මුමේ ඊටවත් කිව්වේ නෑ නේ. මේකනේ බා. ඊට කියන්නේ මම උට කෝල් ගත්තා ෆෝන් ආන්සර් කරනවායි. මුළු බලපන් ෆෝන් එකේ කෝල් කරන්නේ නැත්තේ කියලා. ඕ මෙයා කියනවා නම් ඉතින් ඇත්ත. ඒක නෙමෙයි උඹ මොකද්ද කියලා කියන්න මුන් දෙන්න ඉන්න තැන චාටර් වුණොත් එහෙම එන අවුල මොකක් හරි ලොකු බොරුවක් කියන්න ඕන. මම නම් මගන් ගෙලින්ම ගියා කොළඹ ගිහිල්ලා කොළඹ කොටුවේ කෙල්ලම ඉතියා අරන් ඔක්කොම අරන් දුන්නා. එහෙමම ගියා බීච් එකට. නෑ නෙමෙයි ඔව්. ඊට පස්සේ කණ්ඩ අරන් දුන්නා වගේ පැලෙන්නේ නැහැ. ආයේ කෙල්ල කවදාවත් කාලෙත් කෑම ඔක්කොම අර මොකද්ද වාර තියෙන සවලක්ද මොකද්ද කියන එක. ඒක අර සවල් කෑම. අන්න කෑවා නෙමෙයි නෑවා බං අපේ ඉතින්. හැබැයි සුපිරි ආපල්ලයක් දැම්මා. ඊළඟට මට තමයි කැරකිලා එන්නේ. සුන්නා පචයක් ගොතපන්. දෙන්න මොන දුන්නට හරි. මොකක්ද නෑ. ඒක නෙමෙයි උඹ මොකද කරේ කියාකෝ. මේ මට දින බලන්න බං උඹ මේ. උඹ කැලණියානේ බං. ඉව්වා කොහෙද බං ඒ වෙලාවට කෙල්ලට ෆුල් සැප දෙන්න එපැයි. යකෝ මූ කෙල්ලගේ දෑවැත්තට දීලා තියෙන සල්ලි නේ බං. කෙල්ල කොහෙද කෙල්ලට කොහෙද යකෝ මම දෑවැද්ද දෙන්නේ කෙල්ල මට දෑවැද්ද. ඒක තමයි බං. ඒක තමයි මේක නෙමෙයි වැරදි. මම්මද්ද කියලා. උඹ කරේ. උඹ දන්නේ නැහැ ඉතින් ආයේ. යකෝ කෙලින්ම මං ආවේ රෙන්ඩේට ගත්ත ආරවණ්ඩ. දායකන කිල්ලෝ දායි ගියා ලංකාව වටේම ගිහලා කියනවා තමයි සිරිතෙන්නවා ආයේ. නෑ නේ යකෝ. මේ මූ දියුණු වෙලා තියෙන තරම්. දියුණුවලා මේ උඹලා මේ මොනවද බං උඹලා මේ බොරුනේ ආරවන්නේ රෙන්ට් එක ගන්න ගියා කිව්වේ. බොරු නෙවෙයි යකෝ ආරවණ්ඩයක් කරා මං ගියා ඉතින්. කාගෙද ගන්නේ රෙන්ට් එක ගත්තේ ආවා. උඹට ඒක වැඩක් නෑනේ මං ගිහිල්ලා ගෝල් බේස් ගියා. මේ උඹ මට හම්බුණා බං ගෝල් බේස් උඹ දන්නේ උඹ කිරි කිරියා. මොකද්ද බං මං ඇඳන් හිටියේ? උඹට ඇහුන්නේ නැත්නම් ආරවණ්ඩ එක සත්‍යය. නෑ නේ බං. මට නම් එහෙම දෙයක් ඇහුන්නේ නෑ බං. යකෝ ගෝල් බේස් එකේ මං ගෑල්ලත් එක්ක ඉන්නේ. නෑ. ඕන්න කාලා ආතලේ සැපක් දාලා හිටියා. ආදාර රතු පාට ආරවන්නේ. ඔව් රතු පාටේ තමයි. බොරු කියන්න ඕනේ නැහැ නේ උඹලා වගේ කොයිය නම් මම දෙන්නේ නැහැ මම නම් ගියේ බස් එකේ ඉතින්. බො ඒ වල් එක කීටේලා වගේ hinaයි. නෑ මම අපිට හිනා ගියා බං. ඒක නිසා. මේ හෙට වඩයක් දාන්න යවද? යමු. යා. නාන්නේ. මාත් අපේ අයියා කාරේ ඉල්ලා එන්න. යා වටයක් දාන්න. බොලු